හෙලෝ ගයිස් අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද අපි Cloud Code use කරලා හරියට වෙබ්සයිට් එකක් create කරගන්නේ. මේකත් මගේ first time තමයි මම මේ වගේ වෙබ්සයිට් එකක් create කරේ. බලමු කොහොමද output එක කියලා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද Cloud Code use කරලා කොහොමද වෙබ්සයිට් එකක් හදාගත්තේ කියලා. තාම process එක යන ගමන් තියෙන්නේ තාම complete නෑ. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වෙබ්සයිට් එක කියලා. ඇත්තටම superb වෙබ්සයිට් එකක් හැදුනා. next level ඔයාලට බලා ගන්න පුළුවන්. එතන ප්‍රොඩක්ට්ස් ටික තියෙනවා බලන්න ලාභ ස්ටෝර්ස් කියලා යවුවේ ඒක පර්ෆෙක්ට් අවුට්පුට් එකක් ආවම ඊට වඩාත් වැඩිය වෙලා ඔයා බලන්න මෙතන අපි add to cart දාපුවාම මෙතන cart එකකින් පෙන්නනවා එතකොට අපිට view cart කරන්න පුළුවන් මේක හදලා තියෙන්නේ වෙනම සිස්ටම් එකකට මේක පොඩ්ඩක් ස්ක්‍රීන් එක පොඩි කරලා තියෙන්නේ ඒක ඩෙවලොප්මන්ට් පාර්ට් එක යන නිසා මම මේක පෙන්නන්න සම්පූර්ණ කොහොමද මේකේ වැඩේ තියෙන්නේ කියලා. නයිස්. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ UI UX part එක කොහොමද සහ function එක හොඳටම වැඩ කරනවා next level. ඔයාලට product එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද ඒ product එක තියෙන්නේ කියලා. තාම local host තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් local host තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි පෙන්නන්නේ. පේනවද? සුපර් වෙබ්සයිට් එකක්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක purchase කරන විදිහ. මෙහෙම card එකට add කරගන්න පුළුවන්. ඇඩ් කරාට පස්සේ මෙතනින් කාඩ් එක වෙන්නවා. මේක e-commerce site එකක් විදිහට තමයි මම develop කරේ. මට දවසක් වගේ තමයි ඇත්තටම ගියේ මේ site එක මේවා කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන. අපි 10000ට වැඩියෙන් මෙතන දාලා තියෙනවා ඒක. free delivery on orders over 10,000 rupees කියලා. මෙතන පෙන්නනවා ඒ account එකත් එක්ක තව 9001ක orders කරන්න ඕනේ free shipping එන්න. නැත්නම් අපි බලමු මේක මේ item එක කොහොමද purchase කරන්න කියලා. මේ විදිහට අපිට next step එකට ගියාට පස්සේ මෙතන contact details normally වෙන site වල තියෙනවා වගේ. ඊට පස්සේ මේකේ mainly අපි implement කරපු දෙයක් තමයි cash on delivery. එතකොට pay on delivery කියන මේක method එකත් එක්ක තමයි මේක යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඔය තමයි site එක. මෙතන තියෙනවා ඔයාලට ගොඩක් දේවල් බලන්න පුළුවන් ඇත්තටම. මේකේ තියෙනවා අපේ story එක තියෙනවා. ඊට පස්සේ blog post එකක් තියෙනවා. ආට මේක ඇතුළේ රීසෙලර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ෆන්ක්ෂනැලිටි තියෙනවා. ඉතින් මේ Cloud Code use කරලා තමයි සම්පූර්ණයෙන් මම මේ site එක create කරේ. ඉතින් මේකේ full video එකක් ඕන නම් මේ comment කරන්න. මම YouTube එකේ අනිවාර්යෙන් ගේන්නම් කොහොමද අපි Cloud Code use කරලා මේ වගේ site එකක් create කරගන්නේ පොඩි වෙලාවකින් කියලා.